ඔය මේ ස්විට්සර්ලන්තේ මේ රතු කෝච්චිය තියෙන්නේ. රතු කෝච්චිය කිව්වම පස්සේ කෝච්චි ගොඩක් තියෙනවා හරි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බර්නිනා එක්ස්ප්‍රස් එහෙම නැත්නම් ග්ලාසියර් එක්ස්ප්‍රස්. ඔය කෝච්චි වල මේ සීට් එකක් සෙට් කරගන්න. සීට් එකේ වාඩි වෙලා අතල්ලගේ යන්න පොර කාලාද නගින්න ඕනේ සීට් ගන්න. එහෙනම් ගේමක් දීලා පොර කාලා නැගලා සීට් එකක් අල්ලගෙන එහෙමද යන්න ඕනේ. ඊට අමතරව මේ බර්නිනා එක්ස්ප්‍රස් එහෙම නැත්නම් ග්ලාසියර් එක්ස්ප්‍රස් වගේ කෝච්චි එක යනකොට ඔයාලට පුළුවන් ද මේ කෝච්චිය ඇතුළේ ධම්ම ඩ්‍රෝන් එකක් එහෙම යවලා සිරා මේ ෆුටේජස් ටිකක් එහෙම අරගෙන ඒරියල් සීන් එක එහෙම නැත්නම් කෝච්චිය යද්දි රේල් පාරේ අයිනි දෙගෙන ඩ්‍රෝන් එක යවලා එහෙම ඩ්‍රෝන් යවන්න පුළුවන්ද ඒ වගේ තැන්වල. ඊට අමතරව මේ බර්නිනා එක්ස්ප්‍රස් කෝච්චිය විතරයිද ඔය ලයින් එක යන්නේ? ඒ වගේම තව රතු කෝච්චි තියෙනවද ඔය ලයින් එකේ යන? බර්නිනා කියලා මේ වෙන කෝච්චිය ගිහිල්ලා කියන්න පුළුවන් නේ මේ බර්නිනා එක්ස්ප්‍රස් එකේ තමයි ගියේ කියලා. ඒ වගේම තමයි ඉතින් මේ ඔය ටිකට් එහෙම අඩුවට කොහොම සෙට් කරගන්නේ? යන්න හොඳම කාලය මොකද්ද? මේ වගේ ටිකක් අපි කතා කරමු මේ ඉස්සරහා වීඩියෝ එකකින්. මොකද ඉතින් ඔයා ස්විට්සර්ලන්ඩ් ආවොත් එහෙම මේ ඔය ලහුත බ්‍රූනිට ගිහිල්ලා එහෙක් කරන් මෙහෙක් කරන් එහෙම නැත්නම් සෝල් ළඟට ගිහිල්ලා වැලපිලා මේ ෆොටෝ ගහලා Facebook දාලා ඉන්ස්ටා දාලා ඒ සීන් එක විතර නෙමෙයි මචංලා හරි. ස්විට්සර්ලන්ඩ් වල ආවයන් පස්සේ අනිවාර්යයෙන්ම මේවා මේ වගේ මේ ට්‍රේන් ජර්නි එකත් යන්න අමතක කරන්න එපා. ට්‍රේන් කියලා කියන්නේ නෝමල් ඔය කමියුට් ට්‍රේන් නෙමෙයි, A to B යන ට්‍රේන් නෙමෙයි. මේ වගේ තියෙනවා සිරා මේ පැනරොමික් view එකක් තියෙන, ඒ වගේ වැගන්ස් තියෙන, කෝච්චි පෙට්ටි තියෙන සුපිරි ට්‍රේන්ස්. ඒ වගේ ට්‍රේන් ජර්නි එකකට යන්න අමතක කරන්න එපා. රතු කෝච්චි කිව්වම රතු කෝච්චි වර්ග ගණනාවක් තියෙනවා. හරියේ. මම ඔය දෙකයි කිව්වේ බර්නිනා එක්ස්ප්‍රස් සහ ග්ලාසියර් එක්ස්ප්‍රස්. තව තියෙනවා ඒවා. අපි ඒ ගැන මේ වැඩි විස්තර වෙන වීඩියෝ එකකින් පස්සේ කතා කරමු. මොකද මේ වීඩියෝ එක දාන්න හිතුනේ මේ එන සමයකනේ අප්පා ඉස්සරහට ස්ප්‍රින් එක සමයක දැන් ස්ප්‍රින් එක පටන් අරන් තියෙන්නේ පේනවනේ මේ ගස්වල කොළ එහෙම සෙට් වෙනවා මල් එහෙම ඇවිල්ලා ඉර පායලා තියෙන්නේ හොඳට ඉරෙලී තියෙන රස්නේ. ඉතින් ඕගොල්ලෝ සමයකේ එහෙම නැත්නම් ලේට් ස්ප්‍රින් එකේ ඒ කියන්නේ අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු ඔය වගේ කාලෙක එහෙම නැත්නම් early autumn එකේදී කියන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් autumn එකේ තියෙන වෙනම vibe එකක්. ඒ වගේ කාලෙක ඉතින් ස්විට්සර්ලන්ඩ් වලට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් සංචාරය කරන්න මේ වගේ කෝච්චි ජර්නි එක ගියොත් එහෙම මොනවගේ ආතල්ලයක්ද ගන්න පුළුවන් කියලා අපි වැඩිදුර විස්තරාත්මකව කතා කරමු. හරි නේද එහෙනම්? මේක නවත්තමු මෙතනින් සීන් එක.